හැමදාම හම්බුණු දෙයින් කසාද මදිමු. මොකද්ද මේ කරදරේ? මම වල එකපාරක් කිව්වනේ. මට කියනවාද ඉස්සර කසාද මදින්න බෑ කියලා? ඔයා ඉස්සර වගේ නෙමෙයි රංජන්. දැන් හරියට කේන්ති යනවා. ඔයාට හිතක් පපුවක් කියලා එකක් නැද්ද? ඔයා දන්නවා මම පිරිසුදු කෙල්ලෙක් කියලා. ඔයා මං ගැන හොඳට දැනගෙන ඇයි මට මේ විදිහට සලකන්නේ? මගේ හිතේ තියෙන වේදනාව ඔයා දන්නවනේ. ඇයි ඔයා කතා නැත්තේ? කතා කරන්න රංජන්. ඔයා මාව අමතක කළොත් මම නම් ජීවත් වෙන්නේ නැහැ. අනේ රංජන් මං ඔයාට වැඳලා කියන්න. මාව අමතක කරන්න එපා. මම ඔයාට වැඳලා කියන්න. මන් රංජන්ට දන ගහලා වැඳලා කිව්වා මම අමතක කරන්න එපා කියලා. ඒ උනට යා ගලක් වගේ හිටියා. සුනිල් ඔයත් මේ අහිංසක කෙල්ලගේ ජීවිතයට වග කියන්න ඕනේ. මහා ලොකු යාළුවා. අහිංසක කෙල්ලන්ව යාළුවන්ට බිලි දෙන එකද ඔයා කරන්නේ? මගේ අකා උස්සන්න එපා සන්ධ්‍යා. මං ඒ වගේ බලු වැඩ කරනවා නම් ඔයත් එක්ක අවුරුදු 5ක් තිස්සේ ඉන්නවද? මං ඔකට හොඳ වෙන්දයක් කතා කරන්නම්කෝ. දෙකක් කතා කරලා විතරක් මදි. බෙල්ලෙන් අල්ලලා හරි මාංචු දාලා හරි මේ කෙල්ලෝට කසාද බඳලා දෙන්න ඕනේ. මං හින්ද ඔය දෙන රණ්ඩු වෙන්න එපා. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. අපි මේ හරියෙන් ඉදිමු. මෙතනට තමයි එයා එන්නේ. මං ඉන්න දවස්වල වගේ නෙවෙයි. මේ පැත්ත දැන් හරි දියුණුවනේ. අපරාධ කියලා හිතන මට අරේ ගියේ. ඒ වුණාට සන්ධ්‍යා මෙහි පඩි මදිනේ. ගොඩාක් ෆැක්ටරි තියෙනවා නේ. කොහොනේ තාමත් නෑ නේද? පොඩ්ඩක් හිටපන්කෝ. අන්න මං කියපු එකේ නම් එනවා. කෝ? අර එන්නේ අර.
අම්මෝ මේ පැත්තට එන්නේ. මාව දැක්කොත් නම් කපෝති. කෑ ගන්න එපා බා. අන්න රංජන්ගේ කාර් එක එනවා. කෑ ගන්න එපා බා. අපි මාවෙමු. මම පරක්කු නේද? නෑ. මම ගොඩක් කරාද මෙතෙන්ට ඇවිල්ලා? නෑ මං දැන් ආවේ. එනේ යමුනේ. හරි. අපි දැන් ඔකට ගහමු. මොනවද පරවැඩ කරන්න එපා යකෝ. මේ මගේ නංගි කෙනෙක්. නංගි. ඕක නංගිද? මේ මගේ නංගි දෙයියන් කෙනෙක්. ඕක නපුදිය. නිකයින්න. මිනිස්සු බලන් ඉන්න. ඔයාලට ලැජ්ජ නැද්ද? මොනවද? අනෝමා. ඉස්සරහට බගින්. ඔයාලට පිස්සු දානවා. නිකයින්න. අනෝමා. ඉස්සරහට බල් වැඩ කරලා පල් හොරුන්ට අහුවෙලා උඹ. අනේ චන්දන. චන්දන මේට චන්දන අපිට රංජන් බලන්න ලැජ්ජ නැති එක්කෝ මොන ඔච්චර මොනද චන්දන. චන්දන. චන්දන තෝ මට රංජන් මට චන්දනනේ අනෝමා. ඉස්සරහට බගින්. මිනිස්සු බලන් ඉන්න. නංගි. නංගි නංගි. මගේ සහෝදරියක්. අනව ගණන් ඕකම එළියට හැදලා. ගහපියකට ගහපිය මිනිස්සු බලන් ඉන්න. මොකද උඹ දන්නවනේ මම ඔය තුරු කන්නේ මරාගෙන මැරෙනවා පිස්සු දානවා. රංජන් උඹ හිතුවද බේරලා ගියා කියලා උඹට නම් මගෙන් බේරලා යන්න හම්බෙන්නේ නැහැ දැන් මට ජීවත් වෙලා වඩන්නේ බවත් මරාගෙන තමයි මාත් මැරෙන්නේ චන්දන.
මේ ඉක්කියක් අමාරු වෙట్లా ඉන්න. උඹ තුපස් ගිහලා අමාරු වෙටින් හදන්නේ. ඔව් හිටපන්. හිටපන් ඔහොම. අනේ නංගි. උඹ තරුට රැවටුණාද? අපි කෙල්ල ඔක්කොටම හොඳ පාඩම්. ලස්සන කාර් වලට සල්ලි වලට රැවටෙනවට. අනේ දෙයියනේ. මං කොහමද ගෙදර යන්නේ? අම්මට මුණ දෙන්නේ කොහොමද? මං දැන් ජීවත් වෙලා වැඩක් නෑ. එන්නකෝ. මට ඔයත් එක්ක කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මෙතනින් පොඩ්ඩක් වාඩි වෙනවද? අයියාගෙන් ලොකු උදව්වක් ඕනේ. මට දැන් ඉන්නේ ඔයා විතරයි උදව් කරන්න. මට දැන් ජීවත් වෙලත් වැඩක් නෑ. මගේ ලොකු උදව්වක් ඕනේ. ඔයා ජීවත් වෙනවා නම් මගේ ජීවිතේරි ඔයාට උදව් කරනවා. අනේ ක්‍රිෂ්ණයි ඔයාවම කතා කරන්න එපා. මගේ හිත වාවන්න නැතුව යනවා එතකොට. මට වෙන්න යන දේ ඔයා එදා දැනගෙන කොච්චර අවවාද කරාද? ඒත් ඒව තේරුම් ගන්න තරම් තත්ත්වයක එදා මං හිටියේ නෑ. ලස්සන සුරංගනා ලෝකෙක මං අතරමං වෙලා හිටියේ. ඒ ලෝකෙ තමයි මා විනාශ කරේ. ඒ සුන්දර ලෝකෙ තමයි මා විනාශ කරේ. මං ගැන දැනගන්න හැමෝම කියයි. ඒකින හැදිච්ච වනචරේ කියලා. ඒත් ඒකක්වත් නෙමෙයි. තරුණ කාලේ ඇතිවෙන හැඟීම්, ආදරේ, කරුණාව, සුන්දරත්වය. අපිට නොලැබිච්ච ලස්සන ලෝකෙක ජීවත් වෙන්න කවුද අයියේ ආස නැත්තේ? අනේ ක්‍රිෂ්ණයි, ඔයාටවත් පුළුවන් ද මාව තේරුම් ගන්න? මම දන්නවා නෝ ඔයාට වෙච්ච දේ. මගෙන් කරන්න ඕන උදව්වක් ඔයාට කරන්න. අනේ අයියා මාව කරදරයක් කියලා හිතන්න එපා. මට ඔයා ඒ උදව් විතරක් කරන්නකෝ. මොන කරදරයක්ද නෝ? මම කොමාරි ඔයාට රංජන මුණ ගස්සන්න. එහෙනම් මං ගිහලා එන්න. හොඳයි.
මේ සන්ධ්‍යාට කියන්නේ මං හවසට එනවා කියලා. හා අනෝම මම උඹට එකක් කියන්නම් මට ඕකගේ නමවත් මතක් කරන්න එපා. රංජන් මං හිතුවේ නෑ බං බොයි ජාති මිනිහෙක් කියලා. සල්ලිකාරයෙක් කිව්වම හැම එකම කිව්ව ඔය ටික තමයි. ඒත් මං උඹ ගැන එහෙම හිතුවේ නෑ. ඒ තුඹේක ඔප්පු කර. කෙල්ලෝ හැමදාම කියන්නේ කොල්ලෝ වැරදි කියලා. එතකොට කෙල්ලෝ වැරදි නැද්ද? කෙල්ලෝ කොල්ලොත් එක්ක යන්න ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ තමන් කරන දේ හරිද කියලා. ආදරය කරනකොට තරහතිරමක් හොයන්නේ කවුද බං? හොඳයි සාලිය අශෝක මහල්ලා අදත් ලංකාවේ නේද? ඔය ඕන තරම් ඉන්නේ. අඩු ගානේ ඒක ඉතින් මමවත් හිතුවේ නෑ බං උඹ ඔය જાති එකෙක් කියලා. එහෙමනම් මං කවදාවත් උඹට ඒ කෙල්ලව අඳුන්නලා දෙන්නේ නෑ. දුප්පත් කෙල්ලෙකුට තියෙන වටිනාම දේ උඹ විනාශ කෙරුවා. ඒකී අනාථ වෙච්ච පල්ලියට දඩාවතේ යන්න ලෑස්ති නැහැ. අනෝම උඹ වෙනුවෙන් මැරි. ඒත් ඒක තවත් සල්ලිකාරයෙකුට ගන්න බෑ. උඹට ඒකේ අගයක් තේරෙන්නේ නැහැ බං. මං ඒක බලෙන් අනාථ කළේ නෑ බං. දැන් ඕක ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් තියෙන ජීවිතයක් බේරගන්න. බැරි වෙලා හරි ඕකේ මොන හරි කරගත්තොත් උඹට වෙන්නේ පොලිසියලාගෙන්. අන්න ඒක විතරක් හොඳට මතක තියාගන්න. සුනිලය දැම්මෙන් එකක් නැද්ද දන්නේ නේද? ඔය කියනකොට මෙන්න පණ තියනකම් මැරෙන්නේ. මේ ඔන්න ඔයාගේ වැඩේ හරිද? ඔගොල්ලෝ වෙනදට හම්බ වෙන හෝටල් එක ගාවට හෙට උදේ 10ට එන්න කියලා කිව්වා. මේ ඔගොල්ලෝ කරපු පිස්සු වැඩ වලින් මිනිහා හරි ලැජ්ජ වෙලා ඉන්නේ. රංජන් කරපු වැඩේට එයා විතරක් නෙමෙයි. මුළු පිරිමි සංහතියම ලැජ්ජ වෙන්න ඕනේ. ඔයා මට කරපු උදවට බොහොම ස්තුතියි. මං හින්දා ඔය දින රණ්ඩු වෙන්න එපා. මං යනවා. ඔය කෙල්ලට මොන හරි වුණොත් ඔයත් ඒකට වග කියන්න ඕනේ.